Okay, this is fried momo and Yeah, this this is is steam momo. okay just දැන් ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ නේපාල් කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකාව. එතකොට ඉන්දියාව මේ තියෙන නේපාල්. දෙකක් තුනක් කෑවට පස්සේ තමයි කන විදිය අල්ලගත්තේ. ඉස්සෙල්ලාම නිකන් කන්නේ ඊට චොර වුණා. How you made this this is your traditional food huh? Yeah. මේක ටිකක් ස්පයිසි නිකන් අපේ මුරුක් වගේ සීන් එකක් තියෙන්නේ. ඒ තියෙන්නේ What is this one? Cell Cell roti? roti. Traditional dish. This is sweet one. Hello travelers. ඉතින් අපි අද අලුත් වීඩියෝ එකක් කරන්න යන්නේ. ඉතින් මම අද try කරන්න යන්නේ Nepali foods, Nepal traditional foods. ඉතින් මගේ ආසාවක් තිබ්බා Nepal foods try කරන්න. මම ඔයාලට පෙන්නන්නම් මේ මෙතන තියෙනවා Nepal Momo Club කියලා එකක්. Momo කියන එක තමයි මේගොල්ලන්ගේ ගොඩක් ප්‍රසිද්ධ තැනකට තියෙන දෙයකට තියෙන්නේ. අපි ගිහින් බලමු අතට කොහොමද කියලා. හරි මම ඇතුළට ආවා. ඒගොල්ලන්ගේ ඇතුලේ තව ෂොප් එකක් තියෙනවා කිව්වා මේ මම දැන් එළියනේ ඉන්නේ. ඇතුලේ ෂොප් එකක් තියෙනවා මම ඒකට ගිහින් බලුවා ඒක ගොඩක් කට්ටිය ඉන්නවා වැඩි. ඉතින් ඒක වීඩියෝ කරගන්න වෙන්නේ නැහැ. මේ තියෙන ෂොප් එක. ඔය තියෙන මෙතන නේපාල් පොඩිය තියෙනවා මෙතන තියෙන්නේ. ඇතුලේ ෂොප් එක තියෙනවා. අපි දැන් ඕඩර් කරලා බලමු මොනවද කරන්න කියලා. හරි අපිට දැන් මෙනු එක නම් හම්බුණා. තියෙනවා මේගොල්ලන්ගේ Actually, this is the first time I'm trying Nepal foods. Okay. Can you suggest me some things to try? I need Nepal traditional foods. This is momo, no? Yeah. This is your traditional food. Yeah. Appu chicken momo. Okay. Actually, I need 2-3 Thai foods. Okay. So the momo is your what? Special one. Okay then. This is thakali. This one. This is like this is Indian food. No, Nepali. This is All Nepal. Nepali. Okay. Nepal. This is also Combo. this is combo set, na? 5 piece steam, 5 piece fried. 5 piece fried. 5 piece steam. Okay. Okay, then give me this Chicken combo. yeah, chicken combo. Yeah, one. And yeah, please give me that one and then I will order, okay? Okay, දැන් මේගොල්ලන්ගේ මොමෝ කියන එක තමයි මේගොල්ලන්ගේ ගොඩක්ම ප්‍රසිද්ධ නේපාලි ෆුඩ්ස් වල ගොඩක්ම ප්‍රසිද්ධ මොමෝ කියන එක මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ මේක තමයි ගොඩක්ම මේගොල්ලන් ප්‍රසිද්ධ. ඒතකොට මම මේගොල්ලන්ගේ මේකේ ඕඩර් කරේ කොම්බෝ එකක් මේක ස්ටීම් මොමෝ ෆ්‍රයිඩ් මොමෝ මම පේනවාද මේ මෙතන තියෙන්නේ ස්ටීම් මොමෝ ෆ්‍රයිඩ් මොමෝ. ඒ කියන්නේ මෙතන කොම්බෝ එකක් මට හම්බෙන්නේ චිකන් එක. ඒතර ස්ටීම් එකයි ෆ්‍රයිඩ් එකයි ඒ ටික හම්බ වෙනවා. තව එකක් අපි බලමු මොන හරි ඕඩර් කරන්න. මොකද පළවෙනි ටයිම් එකනේ මම try කරන්නේ මේගොල්ලන්ගේ නේපාලි ෆුඩ්ස් බලමු අපි. මෙනු එක මුලින් දැන් ගත්තොත් එහෙම මෙතන නේපාලි මොමෝ ක්ලබ් මෙනු ඕකේ. එතකොට මුලින්ම තියෙන්නේ ටී ඒ වගේ දේවල් ටික. ටී තියෙනවා පොඩ්ඩකින් මම කැමරාව හදා ගන්නක. ටී තියෙනවා, ලයිට් ෆුඩ්ස් තියෙනවා, ෆ්‍රෙෂ් ජූස්. එතකොට මොමෝ මේ ඔයගොල්ලෝ මම පෙන්නුවේ මම දැන්ට ඕඩර් කරා මොමෝ ඕඩර් කරලා තියෙන්නේ. එතකොට චපාති පානිපුරි. චපාති පානිපුරි මම මේකත් try කරන්න ආසාවෙන් ඉන්නවා. බලමු අපි මොකද try කරන්නේ කියලා. ෂෝමෙන් this is මම හිතන්නේ මේ ෂෝමෙන් කියන එක නූඩල්ස් එකක් මොනවා හරි ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. එතකොට තුප්පා කියලා එකක් තියෙනවා, බර්ගර්ස් තියෙනවා. මේක නම් මම හිතන්නේ මේගොල්ලන්ගේ කියලා.
curry items දේවල් තියෙනවා non veg snacks veggie snacks biryani keema noodles cold drinks items combo set එකෙන් තමයි මම දැන්ට මෙන්න මේකෙන් ඕඩර් කරේ fried එකයි steam එකයි. ඉතින් මේ අපිට දැන් එකම් බලන් ඉන්න ඕඩර් කරේ අපි try කරලා බලමු ආවට පස්සේ ඊට පෙන්නන්න. ඉතින් මේක තමයි මගේ first time අපි නේපාලි foods try කරනවා. මේ වීඩියෝ එකෙන් අපි හැමෝම මේගොල්ලන්ගේ මේ මෙනු එකේ මම ලස්සන දෙයක් දැක්කා. ඒගොල්ලන් නේපාල් මැප් එක පෙන්නලා තියෙනවා. මම මේ කැමරා එනකන් ඉන්නකොට මම මේගොල්ලන් මෙනු එක බල ඉන්නේ කැමරා කෙනක. මේ බලන්න. දැන් ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ නේපාල් කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව එතකොට ඉන්දියාව මේ තියෙන නේපාල්. මම හිතන්නේ මෙතන බ්ලැක් කරලා තියෙනවා ඒගොල්ලෝ. නේපාල් තියෙන. ඒතර මේ හරි බංග්ලාදේශ වලටත් උඩින් ඉන්දියාව වලටත් උඩින් තියෙන්නේ. එතකොට මේ තියෙන මේගොල්ලන්ගේ නේපාල් මැප් එක. මේ තියෙන්නේ නේපාල් මැප් එක. මෙතන පෙන්නලා තියෙනවා ප්‍රොවින්සස් 7ක්, ඩිස්ට්‍රික්ස් 77ක් තියෙනවා කියලා. ඒක නම් ඇත්තටම දන්න. කොහොම හරි මේ තියෙන්නේ ශ්‍රී ලංකා, ඉන්දියා, නේපාල්. බ්ලැක් කරලා තියෙන ටික තමයි නේපාල්. මේ අතරම මටත් නේපාල් කොහෙද තියෙන්නේ කියන එක අමතක කරලා තිබ්බ මැප් එක. දැන් මේක දැක්කට පස්සේ අතරම මේක දැක්කට පස්සේ මට මතක් වුණේ කොහෙද තියෙන්නේ කියන එක. හරි අපි කැමරා ගන්න ටයිම් අවුට් පස්සේ පෙන්නන්න. In while I'm taking video. Okay, this is fried momo and Yes, this this is steam momo. okay. Just I have this is first time I'm trying this one. So I just have to mix with this, this sauce, like egg. Okay. හරි guys අපේ කැබ් එක ආවා. අපි try කරලා බලමු මේක fried එක fried momo අපි try කරලා බලමු. හොඳයි. ඔන්න shape ලොකු එහෙම කියන දෙයක්වත් නැහැ. හැබැයි හොඳයි. ඒගොල්ලන්ගේ ගොඩක් ප්‍රසිද්ධ එකම මේක බලමු. දොර මේ තියෙන fried momo මේ තියෙන steamed momo. ඕකේ එතකොට අපිට හම්බෙලා තියෙනවා gravy එකක් හම්බෙලා තියෙනවා. එතකොට මේකට ලුණු මිරිසක් මේක නම් ලංකාවේ එකක් නේ අපි. අපි try කරලා බලමු. දැන් අපි try කරන්න යන්නේ මේක steamed එක. steamed එකත් අපි try කරලා බලමු. Okay. It's good. හොඳයි. මේ පළවෙනි එක්ස්පීරියන්ස් එක නේපාලි ෆුඩ්ස් කන. මම හිතන්නේ මේගොල්ලෝ මේක අතුලට මේගොල්ලන්ගේ අර දාන එක දාලා මොන හරි අයිටම් දානවා. චිකන් එක ගන්න මම දැන් උඩකට චිකන් එහෙම දාලා ඊට පස්සේ මේක ෆ්‍රයි කරනවා ඇති මේක ස්ටීම් කරනවා ඇති එහෙම එක තමයි මට හිතෙන්නේ. හරියට නිකන් අර අපි ලංකාවේ තියෙන පැටිස් වගේ කියලා තමයි මට හිතෙන්නේ. අපි try කරලා බලමු මෙතන. මම තාම ග්‍රේවි එකත් එක්ක විතරයි කෑවේ. ලුණු මිරිස් එක්ක කාරක් බලමු.
දෙකක් තුනක් කෑවට පස්සේ තමයි කන විදිය අල්ලගත්තේ. ඉස්සෙල්ලාම නිකන් කන්නේ ඊට චොර වුණා. කටවට හැමතැනම ගාගෙන දැන් තමයි මේ සෙට් නේ කොහොමද මේක කන්නේ කියන එක. හොඳයි ඇත්තටම හොඳයි. ඒගොල්ලන්ගේ මම හිතන්නේ මේක ඩේලි ඒගොල්ලෝ ගන්න ආහාරය. මේ ස්ටීම් එකට වඩා මම ෆ්‍රයිඩ් එකට කැමතියි. ඒක හොඳයි. ඒක ෆ්‍රයිඩ් එක පොඩි ක්‍රිස්පි ගතියක් තියෙනවා ස්ටීම් එකට වඩා. මේකත් හොඳයි. මම හිතන්නේ එකම තමයි මේගොල්ලෝ ෆ්‍රයිඩ් කරලා දෙන්නේ. මොමෝ ටික නම් ඔක්කොම කාලි ඉවරයි. අපි තාම හරි ඕඩර් කරලා බලමු. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ 6 over 10 10න් 6ක් විතර දෙන්න පුළුවන්. මම ෆ්‍රයිඩ් එකට නම් කැමතියි. අපි තාම හරි try කරලා බලමු මේගොල්ලන්ගේ මොනවද තියෙන්නේ කියලා. මම බැලුවේ can I order more? Okay. So I need to order from here. What you can suggest for me? Did you like spicy? Yeah, bit spicy. Spicy plus salt. Did you like chaat item? Sorry? Chaat item like sev puri, bhel puri type. You know chaat item, it's spicy and sour. This one. Like this one? Yeah, it Okay. is Nepali chatpate, and Huh? if you want sweet, spicy, so we can make it spicy and sour. Okay, make it. And which thing you are talking about? This one? Chicken chop? Chicken chatpate. Okay, Did okay. you like non-veg items? Sorry? Non-veg items like chicken. Yeah. We have a buff also. No, I like chicken. I like Chicken chicken. chapati. Okay, yeah. This is Okay. And I need this is mango lace. It's good. Yeah. Okay, The give me. best one. What about ice and sugar? Ice and sugar. No. It's normal. Yeah. This one is done, right? Yeah, it's already done. It's good. And tell me what about this? How you made this? This is your traditional food, huh? Yeah. Your main traditional food. This is your main traditional food. Actually, as you know that our restaurant name is it's a Nepali momo. Yeah. So our specialty is a momos. Okay. You eat, right? Yeah, I Then eat. how is it? It's good. You like it? I like, but not much. Yeah, but it's good. I like the fried one. Fried one? Yeah, it's fried one. It's good, and we'll try this one with the lassi. Yeah, Okay. sure. Okay. Thank you so much. Thank you so Okay. Hi. Guys, मैंने making order करे. मेरी ने making order करा chicken එකක් සහ mango lassi. මෙතන ගිහින් මේ mango lassi එකක් order කරා. බලමු මෙන්න මේක මම ආසාවෙන් හිටියා. මම මේ පාරේ යද්දි දැක්ක මේකලු කනවා මේක මට එන ආසාවක් තිබ්බා ඒක ගන්න. බලමු කොහොමද කියලා ඒක. ඉන්නවා වීඩියෝ එක. Okay guys, මම දෙවියන්ට order කරපු එකක් ආවා. එතකොට මේකලු චපාති කියලා කිව්වේ මට මතක විදියට. මේක ටිකක් ස්පයිසි නිකන් අපේ මුරුක් වගේ සීන් එකක් තියෙන්නේ. චිකන් තියෙනවා, ගොඩක් අඹ තියෙනවා. මේ ඔයගොල්ලෝ මම පෙන්නනවා මේ අඹ වගේ කෑලි තියෙනවා. චිකන් තියෙනවා. මුරුක් වගේ එකක් තමයි තියෙන්නේ. මේකත් මේගොල්ලෝගේ කෑමේ මම ඔයාලට ඉන්න පෙන්නන්නම්. මේ තියෙන්නේ. ඔන්න මම පෙන්නන්නම්. මේ තියෙන chicken උතර මිරිස් කැටි දාලා ඒ වගේ කෑම එකක් මේක ටිකක් සරයි ෂේප් මට දැන් කන්නත් බෑ මම දැන් අර ඔක්කොම කාපු හින්දා මට ඉවිල්ලා තියෙන්නේ ඒකත් එක මම mango lassi එක order කරා ඒකත් හොඳයි sorry මේ චපාති එකේ තියෙන්නේ මම හිතන්නේ මැංගෝ අඹ නෙමෙයි කියුකම්බර් වගේ මොනවා හරි දෙයක් තියෙන්නේ හොඳයි ඒකත් හොඳයි මම හිතන්නේ මට මේ චපාති එක මම කන්න වෙන්නේ නැහැ මොකද බඩ පිරලා තියෙන හොඳම
අපි ඉස්සරහට වීඩියෝ එකේ දෙහම් මම අර චපාත් එක පැක් කරලා දෙන්න කිව්වා මොකද මට කන්න බෑ ඇත්තටම. ඒතර අතුලට ආවට පස්සේ තමයි දැක්කේ මේගොල්ලන්ගේ මේ තව මේ ෂෝකේස් එකේ ගන්න තියෙනවා. What is this one? Cell roti. Cell roti? Daddy style This is sweet one. Yeah, sweet. But I already full. Okay, next time. Yeah, next time I will try. And this pani puri, it's also full. No, sorry, it's also sweet one. No, spicy. It's spicy. This is sweet. Yeah, sweet. Pani puri. Okay. I will check next time. Okay. Very anyway, kitchen lega. Camus. I can pay by their card, no? හොඳයි ලංකාවේ ඒව කරන්න නෑ හැබැයි try එකක් try කරා අද first time තමයි මම මේ මීට කලින් මම කාලා තිබ්බේ නෑ නේපාල් එකපාරක් කාලා තිබ්බේ නෑ මේක තමයි මගේ ජීවිතේ මේක තමයි මම ජීවිතේ බලනතාවට මේ නේපාල ගිහින් කෑවේ විශේෂත්වයක් මම පෙන්නන්නම් අපි සාමාන්‍යයෙන් මේ දුබායි වල ෂොප් එකකට ගියාට පස්සේ ඒක ඒගොල්ලෝ මොන රටේ වුණත් මෙන්න මේ විදිහේ මේ ෆොටෝ 3-4 මේ කට්ටියගේ ෆොටෝස් ටික අපිට හැමතැනම බලා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ තමයි මේ දුබායි රාජ්‍යයේ පුරුදු කට්ටියකින් ගොඩක් කට්ටිය ගරු කරනවා මේ කට්ටියට. මම හිතනවා හරියටම නම් ටික මතක නැහැ නැත්නම් නම් ටිකක් කියනවා. However, okay, thank you. Very friendly service. Yeah, very friendly service. Thank you. This is mine, na? Okay. Okay, thank you. Yeah. So, pay karla. Yeah. Okay. One chicken combo, then one mango lassi. Actually, I don't know the names. That first one momos combo, and then pani puri, not pani puri. Chatpati. Yeah, that one. Chicken chatpati. Yeah, and mango Mango lassi. Yeah. One watermelon. Yeah. 42 sir. So, how much? Okay. $42, no? Okay. Okay, thank you. 43? No, what's that? 43 Thank you. Okay. Bye. I will come next time. And you can see this video on YouTube. You three guys are on the video. Thank you so much. Okay. Okay guys, ඉතින් නේපාල් ෆුඩ්ස් අපි try කරා. ඒකත් හොඳයි. පළවෙනි first time තමයි මම try කරේ නේපාල් ෆුඩ්ස්. ඉතින් හොඳයි. ඒගොල්ලන් ගොඩක්ම මම කැමතියි අර මොමෝ එක fried මොමෝ එක. ඒක හොඳයි. එතකොට ඊට පස්සේ මම try කරපු එක මට ගොඩක් කන්න බැරුණා. ඒක නම් හැබැයි මුරුක්කු සීන් එකක් වගේ තියෙන. ඒගොල්ලෝ කොහොම කනවද මන් දන්නේ ඒක. Okay, thank you. එහෙනම් අපි ඉස්සරහ වීඩියෝ එකකදී හම්බ වෙමු.